කොහොමද ඉතින් සුහසක් ශ්‍රී ලාංකීය දූපුතුන්ට මේ අද අපි ඇවිල්ලා ඉන්නේ මැච් එකක් ගන්න. හරිද? පරේ වයර් මැච් එකක් මචං මේ දශක ගණනාවකින් ගන්නනේ. ඒකින්ද මචං අඩුපාඩු දෙන්න පුළුවන්. හරිද? මිනිසුන්ට වැරදි වෙන්නේ කින්ද වැඩි හිතන්න එපා. මේ කාතල්ලේ බලපල්ලා ඉතින් සුපුරුදු පරිදි මචං අපේ ස්වර්ණමය යුගයේ පරේ පයර් කලාවේ ස්වර්ණමය යුගයේ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ මචං එස්සෙලවුස් යාවද තියෙන මෙන්න මෙතෙන් තමයි අපි ලෑන්ඩ් කරන්න මචං. ඒ කාලේ ඉඳන් තාම වෙනස් නොවුන එකම තැන හරියද? පීක් වල. ගොඩක් ලෑන්ඩින් නවුල් ඉතින් ගණන් ගන්න ඒවා. අඩු යකෝ මුන්ගේ වෙල්කම් එක බලපන්කෝ යකෝ. ආපු ගමන් කෙලින් හදන්නේ ආච්චි ටහල් කරන්න. ටයල් එක මං හිතන්නේ එහා පැත්තෙන් බිවට පැන්නා කෝපොර. ආවා පොර ඇතුළට ආව මචංලා. අඩු රීලෝඩි මේ දැක්කනේ ප්‍රථම කිල් එක වාර්තා කරනවා මේ අයුරෙන් මේ ඌ බොටෙක් ඉන්නවද නැත්තම් කියලා වෙනවා රීලෝඩ් කරනවද නැත්නම් ඔක ගන්නවා හරි මරි වැඩක් නැහැ මචං ප්‍රථම රාජකාරිය මචං වාර්තා කරා යම්මඩ තව ඩයල් එකක් ඉන්නවා ළඟපාත හරිද අර ලබ් ස්කිල් එක දැම්මා මෙන්න මේ කොට සොටිය නෙමෙයි මේ තනි සොටිය හරිද ඔය ලබ්බෙන් මට ගහන්න බෑ අනිත් ඒවා ගහන උඩ නැගගෙන ඕකෙන් මට ඕකෙන් ගහන්න බෑ හරිද මේ පල්ලින් එකට ඕකෙන් ගහන්න කිව්වොත් කියලා වෙනවා X7 එක තියෙනවා ඒකෙන් මැච් එකක් ගහත්තන ෂේප් එකේ ඩයල් එකක් නම් නෑ මචං පල්ලේ හරිද රූට් බොක්ස් එකකුත් තියෙනවා අඩු ඊ බෝලි මේ අපු බෝලි තිබ්බ නැත්තම් කෙල වෙනවා ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් අලුත් ස්කිල් මචං පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ මචං අපි මේ තැනටපත් කරලා තියෙන්නේ තව බොඩ්ඩෙන් බලහන්කෝ ඉතින් බොටෙක් ගෙන්නේ කන්නේ එයානම් එහෙම රෙද්දක් ගඳන් ඉන්නත් නෑ මේකේ කොහොමද ඉතින් මචං පීක් පැත්තේ ඩයල් එකක් ඉන්න හරිද ඌට ගහන්න ගියොත් මට බබා හම්බෙනවා ඒකින්ද මේ හෙටලා ඉන්න ඕනේ මචං මේ උඹලා බලන්න ඇති මං කවුද කියලා හරිද මම මචං නෝවා මචං මට පේනවනේ ඉතින් යටින් කියන නම channel එකේ මචං උඹලා ඉතින් මට කැමති නම් ඔයාලා මට ආසයි නම් මං කියන්නේ ගේම් ප්ලේ එකට ආසයි නම් ඔයාලට පුළුවන් ඉතින් ඔය සබ් එකක් දාගෙන යන්න හරිද ඉතින් එහෙම අවුලක් නැහැ අපි තරහ වෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරා කියලා level 3 west එක ගමු පොඩ්ඩක් පැත්තටලා යමන් බාන්න චුට්ටක් මොකද එන්නේ බලන්නත් එපා ඉතින් අපිට ආවේ පෙයින්ට් ටික අඩු දැන් කොහමත් මචං සීන් එක පොඩ්ඩක් දැන් අලුත් වෙලා තියෙන්නේ එන කෑලි බෑලි ටිකක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඕනේ අඩු ඩයල් එකක් ඉන්නවා මට පේන්නේ තර්ඩ් පාටියක් වගේ වෝල් එකක් එහෙම අඩු අයියේ මේ මුන් අයි බම් මේ දැන් මම බලන්න උඹ වරෙන් එළියට මං එන්නේ නැහැ තෝ වෙනවා වරෙන් යකෝ ඵලයන් යකෝ වරෙන් මේක එන්නේ නැහැ යකෝ වරෙන් හරි දැන් ඉතින් බණ කියන්න එපා මිරිකුවා කියලා ඉතින් අපි ඉතින් වන් ටැප් ගන්න බෑ ඉතින් කාලෙක ඉන්නේ ආ ප්‍රයිස් එකක් දීලා බලමු ෂේප් එක ඉතින් වදිනවා ඉතින් දුර තමයි ඉතින් ළඟ ගහන්න බෑ ඉතින් අපි බොට්ටුනේ අටු ඩයල් එක දෙකින් විතර බලහන් ඉතින් කෙලින් ගහ ගන්න බෑ ඔළුවට ඉතින් හරි මට තේරෙනවා ඔයාලා ඉතින් බයින ඇති කමන්නේ මං තරහනේ ඊ මේ දැක්කද උන්ට පිටිපස්සෙන් කුජු කවන්න පුළුවන් අපේ අම්මේ යකෝ මුන්ට මොකක් හරි තරහක්ද මාත් එක්ක මම මේ අහිංසකව ගේම් ප්ලේ එකක් කරගන්න බලා රෙදිත් නෑ දැන් රෙද්ද රිපෙයාර් කරගන්න ඕනේ ඔක්කොම කලින් හරි ෂේප් එකේ ගැම්මට මෙතන මේ ගහන්න යන්නේ එච්චර සුබදායි නෑ මෙතනින් කැපෙන එක තමයි නුවණට හුරු යම් බාන්න අර මරොප එක ගාව රූට් බොක්ස් එක කොහොමද බලන්න රොත්තේ අතන වලියම් මචං අර රූට මොකක් හරි දමාගෙන කෙලිනවා හරි මම බාන ලූට් බොක්ස් එකේ මොනවද තියෙන කියලා බෝල් ටික ගන්නවා මචං මොකක් නැතත් හරි අම්මට උඩු අන්න රතයක් එනවා අඩෝ මේ උන්ට දැන් වදින්නෙත් නෑ නේද මාර්ගෙස් අපි පැනලා යනවාද මේ අපි පැනලා යන්නේ අපි මරාන හරි මැරෙන්න යනවා ඉතින්ට අපි බය දෙන මිනිස්සු නෙමෙයි අපි ලංකාවේ මිනිස්සු යම් බලානේ ඊ එන්න කන් හිතපිය ගස් බල්ලෝ වරෙන් එළියට වරෙන් අඩෝ එකයි අඩු උන්නා දැක්කේ නෑ මචං හරි උන්ට ඩැමේජ් උත් කරලා තිබ්බේ හරිද උන් තව වලිය හිටියේ වලිය හිටපු එක ලොවෙත් දැන් උතෙන්ට එනවා හරිද ඌ කොහෙද ඇත්තේ ඌ එන්න කලින් ලූටක් දාත්තා නම් මේ සෙට් වගේ අඩු ගහබල අඩු පීක් පැත්තෙනුත් ගහනවා වටෙන්න ගහනවා යකෝ මුන් ආච්චිට හාල් කරන්න බලහන් දැන් රෙදිත් නෑ මගේ රෙද්ද රිපෙයාර් කරන්නත් ඕනේ ඇඟටත් හරි අමාරුයි මම ඔක්කොම වට කරන් ගහන්න පුරුදු වෙලානේ දැන් කරන්න බෑ ඉතින් මේවා බලමු තත්ත්වය මොකද බෝල් එකක් කඩන්වත් එළියට යන්න ඕන මචං හරිද හරියට ගහන්නත් එපා දැන් නැත්තම් උන් කන්න වෙන්නේ අටු මගේ බෝල් එක උඹ කඩන්න එක මම කඩන්න අම්මා දැන් IQ භාවිතය කරලා මේ ආකාරයෙන් ජනේලෙන් පැනලා මචං පහර දෙන්න
මචං මේ උට මට වඩා IQ තියෙන ඌ මචං එතනින් ගිහිල්ලා හරි මං එද්දි ඩයල් එක උඩ මචං හරිද ඩයල් එක උඩ දැන් මං ඌ හිතන ඇත්ත මචං ලොයිත් මං උඩ ගියා හරි දැන් ඔක උඩ ඉඳන් බලන් ඉත්තේ මට ගහන්න මේ අපායෙන් ගිහිල්ලා පිටිපස්සෙන් අයින් වුණා. එතකොට තමයි සාර්ථක වශයෙන් නියම ප්‍රෝ ප්ලේයර් කෙනෙක් වෙන්නේ. දැන් පේනවනේ මගේ IQ මට තරම් IQ උන්නේ අයින්ස්ටයින්ටවත්. සාර්ථක වශයෙන් මරණ 7ක් වාර්තා කරලා තියෙනවා. මේකේ මොකක් සීන් එකක් තියෙනවා මම දැක්කා සීන් එක මේ අපේ ගන් අප් කරගන්න පුළුවන් නේද මොකද සයිලන්සර් එහෙම ගහගෙන මම දැක්කා හරියට ඉඳපන් බලන්න මේ සීන් එක පොඩ්ඩක් මම කරලව නෑ බලමු මට උඩු අම්මට කොයින්න යනවනේ ආඩෝ මිටියෙන් තලන්නේ යම්මට සෙල්ලන්නේ තලලා පදලා තියන්නේ දැන් තුවක්කුව මචං දැන් පදිරි වෙන්නේ නැහැ ගෙට්ටත් හරි එන්නේ මොකද දෙන එකට ගහනවාද අපි ලූට් කරමු මචං මොකද අපිට ආයුධ වලට බඩු අවශ්‍යයි මිනිසුන්ට දමලා ඉන්න මේ එනමින්ට මිනිසුන්ට අපි මිනිසුන්ට කරදර කරන්න අපි එනමින්ට ගහන්නේ බලමු නිලරතේ ආරම්භ මචං වාහන බදලා පුරුදු දුන්නේ කාලින් ගත්ත වාහනයක් අතට මම බාන්න අපේ සුපුරුදු පීක්ලන්තේට එක නම් දැන් කියලා වෙලා තොර වෙලා වෙන්න පුළුවන් ඔක්කොම වෙලා තියෙන පීක්ලන්තේට එක පීක්ලන්තයක් නෙමෙයි දැන් ඒක බලහන් නිකන් නිකන් බකින්හම් මාලිගාව වගේ බලමු මොනවද තියෙන්නේ කියලා මචං බිත්ති අවශ්‍යයි අපිට හරිද බිත්ති ටිකක් එක්ස්පෝර්ට් කරගන්න මේ බිත්ති ටික ගන්න ඕනේ ඔක්කොම හරිද මොකද ඉඳපන් මේ මොකද්ද මේ ජෙට් එක ඒක වැඩක් නැහැ බලමු ස්කාර් එක මචං ගාගමු අපි හරිද ස්කාර් එකට මිටි පාර ගහ ගන්නවා තියා ගන්න ඕනේ වෝල් ටික ඕනේ ආඩෝ වෝල් ටික ආවා හරි දැන් මචං MP40 ක් හොයන්නත් ඕනේ හරි UMP සෙට් නෑ මචං මම හරි අපි ඉතින් බැන්ඩ් වල මේ UMP න් ට්‍රිපල් එක ගන්න MP40ක් වෙලා ලයින් කරගත්තා නම් ගොඩ එන්නමි නෑ මචං ළඟපාර හරි MP40ක් ගොඩ මචං හරි දැන් මචං MP40ට දා ගන්න ඕනේ මචං මිටි පාරක් හරි මිටි පාර ගහ ගන්න ඕනේ ගහගම කියම්මට අඩෝ මිටි පාර ගන්න අඩෝ 600ක් ඕනේ නේ බං මිටි පාර ගන්න අපි ගැම්මට යමම් මචං කොයින් ටිකක් කඩ ගන්න මට මතකයි මේ වංකගිරිය වගේ කෑල්ල ඇතුලේ මචං තිබ්බ කොයින් ටිකක් හරි දැන් බලන්න ගැම්මට 200ක් ලයින් කරගන්න මේ දැන් ඕක නිකන් බලන්න එපා ලයික් එකක් දාහල්ල යකෝ මම මේ උඹලට ගේම් ප්ලේ වීඩියෝ එකක් දැම්මම ලයික් එකක් දාන්න පුරුදු යල්ලා මේ උඹලට නේ කරන්නේ කෝ යකෝ අම්මට උඩු මෙතන නේ නේද එහා පැත්තේ තියෙන්නේ පොඩ්ඩක් ඉඳන් බලන්න ඔව් මෙතන නේ තියෙන්නේ සමා වෙන්න ඕනේ මචං හරි 200යි මචං තව 100ක් ඕනේ දැන් බලන්න තව 100ක් ගන්න යන්න බෑ එහා පැත්තේ කෑල්ලට ආච්චිට හාල් කරන්න ඉතින් මේ යන අතර කියන්නේ ඉතින් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනවා වගේ යාළුවෝ එහෙම ඉතින් ෂෙයා කරලා සබ් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මෙච්චරනේ පුළුවන් නේද මේ පුළුවන් ටික කරලා සබ් එකක් දීපල කොල්ලන්ට හරි මචං ගැම්මට 80ක් තියෙනවා දැන් මම යමන් මිටිය තලා ගන්න අඩෝ මිටිය තලා ගන්න යන්න ඕනේ නේ බයික මම අපේ නේ තියෙන්නේ නේ ඉඳපන් ගැම්මට දැන් ඉතින් පදිරි වෙන්න ගෙට්ටවත් හරිද අදාළ ආයුධ දෙක තියෙනවා අතේ ගාන ඔක්කොටම ඊෙන් තැලුවා කියලා බම් මේ ස්කා එකට මං හිතන්නේ ෆෝස්කෝප් එකක් ඉන්නේ ඒකින්ද ඒකත් ගමු මචං සොප්පෙන් මචං අපි සල්ලිකාරයෝනේ සොප්පෙන් ගමු ගැම්මට ඊසි ඩොලර් 100ක් කියන්නේ ඊසි මචං හරි ඩොලර් 100ක් දීලා ගත්ත සෙල්ලන්නේ ඉතින් ඩ්‍රොපක් තියනවා මෙතන බලමු මොනවද තියෙන්නේ කියලා ෆෝ වෙස්ට් එකක්වත් මොන වෙස්ට්ද ඒක දිලබ්බන්නේ ඉතින් පියන් වලන්න එනමි යකෝ එනමිත් නෑ නේ පාට එනමි මට බය වෙලාද කෝ එනමි ආච්චිට හාල් කරන්න එනමි කෝ අඩු මචං මට බැටන් පාරක් ඇහුනේ පොල්ල වනන සද්ද ඇහුණා ලොයෙත් කොල්ලෙක් ඉන්න ළඟපාර හරි අඩු කොහෙද ඉන්නේ මගේ පොල්ලද නෑනේ වෙන එකේ පොල්ලක් තමයි මගේ පොල්ල නෙවෙයි අඩු උයි අපෝ මේක ළඟටනේ කන් දැක්කේ නෑ උඹ බලන් IQ පාවිච්චි කරන්න යන්නේ මම අඩු මෙහෙන ධර්මේලා නේද ඔන්න IQ පාවිච්චි කරන්න යන්නේ අම්මට එක්කනේ දැන් ඌ හිතුවේ මම අර පැත්තෙන් පැන්න ඊළඟ මම පැන්නේ මේ පැත්තෙන් ඒකට තමයි IQ කියන්නේ මචං හරියට ඉගෙන ගනින්න උඹලා හරියද ඉගෙන ගනින්න මේ උඹලට උගන්නන්නේ නැහැ කොහෙවත් ඉගෙන ගන්න ඉන්නේ මගෙන්ම තමයි හරියද සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්නේ ඉතින් සාර්ථක ලෙස මරණ 8ක් වර්තා කරලා තියෙනවා මචං තව 3 දෙනා ඉන්නේ යම්මර ඕකම 3 දෙනා හොයන්න මට පීරන්න වෙනවා 3 දෙනා කොහෙ ඉන්නවද දන්නේ මචං සෙල්ලන්නේ නැහැ කියලා ටක් දාලා තියෙන දැන් උන් දෙන්නට ගෙව්වාම ගෙයින්ම ගිල්ලා ආයයි කොල්ලෝ කෙල්ලෝ දාපල්ලා කමෙන්ට් එකක් ගැම්මට බූ එකක් ගහලා නැද්ද කියලා දැම්ම කියලා කමෙන්ට් එකක් දාන්න අප්‍රදායක් කරන අප්‍රදායක් කියන්නේ නැහැ නේ බං ඔව්ද නැද්ද කියලා දාන්න දැම්ම කියලා කමෙන්ට් එකක් දාපල්ලා ගැම්මට
යමම් බලන්න අපි මේ එල්ගෙදර කවදාවත් මම උඹලට ෆැක්ට්ස් ඉඳපන් මේවා මගෙන් විතරයි ඉඳපන් කියන්නම් කවදාවත් සෝන්නේට කෙලින් යන්න එපා මම වටෙන් යන්න වටේ යන්න පුරුදු වෙන්න වටේ යන්න ඔය වටේ යන්න දන්නේ නැති කෙල්ලෝ මින්නාට මම මේ ගේම් එක ගහන්න කෙල්ලෝ කියන්නේ වටේ යන්න දන්නේ නැති කට්ටිය අනිවාර්යෙන් මේවා ගේම් කරලා පුරුදු වෙන්න යන්න ඉතින් මැද සෝන් එක මම දැන් කෙලින් යන්නේ නැහැ මචං කොයි වෙලේවත් හරි අපි ගැම්මට යන්නේ මචං වටෙන් ඔන්න ඔය ආකාරයෙන් මචං වටෙන් යන ඵලයල්ලා උඹලට වරදින්නේ වටේ කියලා හරි විශේෂයෙන් ගෑනු ළමයින්ට කියන්නේ වටේ යන්න වරදින්නේ කොහොම මුන් දෙන්න හොයාගන්න නෑ නේ අප්පෝ ගැම්මට ඉතින් කියන්න තියෙන්නේ ඉතින් සබස්ක්‍රයිබ් කරලා සෙට් කරලා ඉන්න ඉතින් ඉස්සරහට තව වීඩියෝ සෙට් වෙනවා තව එක එක වැඩ ටිකක් සෙට් කරලා තියෙනවා ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරලා අප්පක් දෙන්න කොහොම මුන් දෙන්න ඕනේ මට එකෙක් වරෙන් දෙන්න ඕනේ ඔයකෝ වාච් දාලා කරන්න අඩු යකෝ බෝල්ලක් දැම්මනේ පොඩ්ඩයිටම හරි පිටිපස්සෙන් ගහලා තියෙන වඩු ගැල්ලා ආපු එන එලගිරි සෙට්ටු